අද වීඩියෝගෙන් කතා කරන්නේ සම්පත් විශ්ව ඔන්ලයින් බෑකින් ඇප් එක හරහා තවත් account එකකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන ආකාරය ගැන. ඉතින් තවමත් වීඩියෝකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක ලයික් කරන්න. තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා සම්පත් විශ්ව ඔන්ලයින් බෑකින් ඇප් එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලා ඔයාලගේ fingerprint එක හරි face ID එක හරි pin එක හරි දීලා login වෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා පල්ලෙහාම තියෙනවා තැඹිලි පාට බෝලයක්. අන්න ඒකට ක්ලික් කරන්න. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ කොළ සහ නිල් බෝල දෙකක් එනවා. මෙතනින් කොළ බෝලේ උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා schedule fund transaction කියලා තියෙනවා. ඒකට යටින් බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ සම්පත් බැංක් PLC කියලා වචන පේලියක් තියෙනවා. අන්න ඒකේ දකුණු අත පැත්තේ කෙළවරේම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා පල්ලෙහාට ඊතලයක්. අන්න ඒකට ක්ලික් කරන්න. මෙතනින් ඔයාලා සල්ලි යවන්න බලාපොරොත්තු වන account එක අයිති බැංකුව තෝරන්න. ඊට පල්ලෙහින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා account number කියලා තියෙනවා. මෙතනින් ඔයා සල්ලි යවන්න බලාපොරොත්තු වෙන account එකේ number එක type කරන්න. ඊට පල්ලෙහින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා account name කියලා තියෙනවා. මෙතනින් ඔයා සල්ලි යවන්න බලාපොරොත්තු වෙන එක්කෙනාගේ account name එක type කරන්න. මෙතනදී ඔයාලා එයාගේ බැංකු පොතේ තියෙන නම දෙන්න. ඊට පල්ලෙහින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා amount කියලා තියෙනවා. මෙතනදී ඔයාලා යවන්න බලාපොරොත්තු වෙන මුදල සඳහන් කරන්න. ඊට පල්ලෙහින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා beneficiary remark කියලා තියෙනවා. ඔයා මේ පේමන්ට් එක කරද්දි ඒ පේමන්ට් එකත් එක්කම එයාට මොකක් හරි මැසේජ් එකක් යවන්න ඕන නම් අන්න ඒ මැසේජ් එක මෙතන ටයිප් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා පල්ලෙහින් තියෙනවා next කියලා. අන්න ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනදී confirm කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. මෙතනදී ඔයාලා මේ account එකට ආයෙමත් ඔයාලා සල්ලි transfer කරනවා නම් එහෙම ඔයාලට මේ account number එකයි මේ තොරතුරුයි app එකේම save කරලා තියාගන්න පුළුවන් වෙනවා. ඔයාට ඒ විදිහට save කරලා තියාගන්න ඕන නම් මෙතන nickname කියන තැන නමක් දීලා පල්ලෙහා තියෙන save කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලා ආයෙමත් ඔයාලගේ fingerprint එක හරි face ID එක හරි pin එක හරි දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලගේ phone number එකට ඉලක්කම් 6ක OTP code එකක් එනවා බලා ගන්න පුළුවන් වෙනවා. අන්නේ ඉලක්කම් 6 OTP code එක type කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලගේ account එකකින් ඒ අදාළ මුදල කැපිලා අනිත් බැංකුවට transfer වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි සම්පත් විශ්ව online banking app එක හරහා ඕනෑම account එකකට මුදල් යවන්නේ. ඉතින් ඔයාට මේ යවපු මුදලේ receipt එකක් තව කෙනෙක්ට යවන්න ඕන නම් මේ පල්ලෙහා තියෙන share කියන එකට click කරලා ඔයාලට මේක receipt එකක් යවන්න පුළුවන් වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න. මේ ගැන නොදන්න සම්පත් account එකක් පාවිච්චි කරනවාගේ යාළුවෙක් ඉන්නවනම් එයාලට දැනගෙන share කරන්න. තවම අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.